මොන කෙල්ලද කැමති කෝටි ගාණක් වියදම් කරලා වෙඩින් අරගෙන මාස 3-4කින් ඩිවෝස් වෙන්න? සංජාන පව් දෙයියනේ. සංජානාගේ ළඟම හිතවතිය සියල්ල හෙළි කරයි. සැමියා සමලිංගිකයෙකු බව පවසා දික්කසාද් වූ සංජානා ගමාරච්චි තනිකොළ ජීවිතයක් ගත කරමින් සිටිනවා. ඇය සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් ආන්දෝලනාත්මක කතා මවන චරිතයක්. අඟපසඟ වැඩිපුර නිරාවරණය වන විලාසිතා කිරීමත්, විශාල මුදලක් වැය කරමින් රූපලාවන්‍ය සත්කාර නිතර නිතර සිදු කිරීමත් විශේෂ හේතුවක් වී තිබෙනවා. සැමියාගෙන් වෙන්වුණායින් පස්සේ සංජානාගේ අමුතු හැසිරීම ගැන ඇයගේ ළඟම හිතවතියක් පවසන්නේ මෙවන් කතාවක්. මෙයා මේ කරන්නේ ලස්සන වෙන එකක් නෙමෙයි. එයාගේ හිත ඇතුළේ තියෙන වේදනාව බිඳ වැටීම ලෝකෙන් හංගන්න, ඒකෙන් ගොඩ එන්න තමන්ව ශක්තිමත් කරගන්න ට්‍රයි කරන එක. ඔයාලට මේ මිනිස්සුන්ගේ ජීවිතය ඩ්‍රාමා එකක් වුණාට මේත් මිනිස්සු කොච්චරනම් අඬනව ඇත්ද? එයා වාචාලකමට කියවනවා කියයි. හැබැයි ඒක වාචාලකම මෝඩකම නොවෙන්න පුළුවන්. හිත හයිය කරගන්න කරන දේවල් වෙන්න පුළුවන්. කවුද කැමති ලස්සනට මැරි කරලා වෙඩින් අරගෙන ආපහු ඩිවෝස් වෙන්න? ඒ ළමයාට තියෙන්න ඇති ලස්සන හීන ලස්සන පවුලකට යනුවෙන් ඇය පවසා තිබෙනවා.